දෙවියන් වහන්සේට වැඩක් තිබ්බ ගන්න හැම ශරීරයකින්ම. හැම ස්ට්‍රක්චර් එකකින්ම උන්වහන්සේට වැඩක් තිබ්බ. උන්වහන්සේ ශරීරය තුලට ඇවිල්ලා ආත්මයන් වහන්සේ හැටියට ජීවත් වෙමින් ඒ වැඩේ කරන්න. ආමෙන් කියන්නේ. ඔබ ක්‍රිස්තුස් වහන්සේ දැස බලන්න පොඩ්ඩක්. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන් ක්‍රිස්තුස් වහන්සේ වැඩේ කරන්නේ. උන්වහන්සේ ශරීරයට ආස කරේවත් ලෝකෙට අලමුණේවත් නැහැ. උන්වහන්සේ කිසිම පාපයක් කරේ නැහැ කියලා අපි කවුරුත් කියන්නේ. උන්වහන්සේගේ මුඛයේ වංචාවක් තිබෙන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ ශරීරයෙන්ම පියාණන් වහන්සේගේ කැමැත්ත කරා. ආමේන්. මරණය දක්වා උන්වහන්සේ කීකරුණා. අද ඔබ කැදවන්න උතරන්නේ. මේකට ඇලුම් වෙවි මේකත් එක්ක කල්ගත කරන්න නෙමෙයි. මේක ඇවිල්ලා ව්‍යුහයක්, ස්ට්‍රක්චර් එකක්. හරියට ඔබ ශරීරයට වැඩිපුර ආස කරන්නේ ඇඳුමටද? මොකක්ද අහන්නේ ප්‍රශ්න? ශරීරයට. මතෙව් 6 කියනවා ඇඳුමට ශරීරය සම වෙන්න. ඇඳුමට වඩා ශරීරය ලොකු වෙන්නේ නැද්ද කියලා. මිනිස්සු ඇලුම් කරන්නේ ඇඳුම වලට. ඇයි ඇඳුම ලස්සන තමයි ආස කරන්නේ. ඒ වගේ අද මිනිස්සු පුරුදු වෙලා තියෙනවා ආත්මයට වඩා මේ දාලා දින විවයට ආස කරන්නේ. පැහැදිලිද මම කියපේ? ආත්මය වහගෙන ඉන්න මොකද්ද කියන්නේ ස්ට්‍රක්චර් එක ව්‍යුහය තමයි ශරීරය. මේක නැවත දූවිලට ගියාට පස්සේ අද අපි සමරනවා මොකද අලුබදාද කියලා. ඔබේ තේරුම දන්නවද අලුබදාද? මේක අපිට ක්‍රිස්තියානිකමට අදාළ එකක් නෙමෙයි. මේක රෝමානු කතෝලික අර චතාරික කාලේ පටන් ගන්නනේ. ඒ කියන්නේ මිනිස්සයා නැවත දූවිල්ලෙන් හැදුනා. මේ ඔළුවේ මෙතන ගා ගන්න අලු වලින් නැවත අලු බවටපත් වෙනවා දූවිල්ල බවට. දේශනාකාරය 12:7 කියනවා මිනිස්සයා නැවත දූවිලට යන්න ප්‍රථමයෙන් ආත්මය දුන්නු එක දෙවියන් වහන්සේ වෙතට හැරී යන්න ප්‍රථමයෙන් උන්වහන්සේව සීකරන්න. දේශනාකාරය 12:7. ආත්මය එක දුන්නු දෙවියන් වහන්සේ වෙතට හැරී යන්න ප්‍රථමයෙන් ශරීරය නැවත දූවිලට යන්න පළමුවෙන් ආත්මය දුන්නු දෙවියන් වහන්සේව සීකරන්න. ඒ කියන්නේ මිනිස්සයා තේරුම් ගන්න ඕන අපි මේ ජීවත් වෙන්නේ අපිට නෙමෙයි දෙවියන් වහන්සේ. ඒතර මේක තේරුම් නොගත්ත මිනිස්සයා Tamanට ආවේනික Tamanට විතරක් ඕන කරන Tamanට ජීවිත රටාවක් පොළවේ අරන් යනවා. ඒ අය සාතන් එක්ක හොඳ ගනුදෙනු කියනවා. නමුත් මේ ලෝකේ ජීවිතයේ දෙවියන් වහන්සේට විසි කරන කෙනා දෙවියන් වහන්සේ එක්ක රජ ගමනක යනවා. ඔබ මාගේ දෙවිඳුන් ඔබ මාගේ රජදුන් මුළු ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන් ඔබමයි මගේ දෙවිඳුන් ඔබ සොයන්නේ මගේ මුළු ජීවිතේ ඔබ දකින්නේ ඔබගේම අභිමුඛය. දැක්කද මුළු ජීවිතේම දෙවියන් වහන්සේට පූජාවක් කළා. ජීවමාන යාගයක් වෙලා. ඔතනට ඔබ පරිවර්තන වෙනවා. ජයග්‍රහණේ මාවතේ තියෙන මිෂන් එක ඕකයි.